අපි ওই වටරවුම වටේ කරකෝල ගන්න හදන්නේ රයිට් සිග්නල් දාගන්න. වටරවුමේ නීතිය තමයි දකුණෙන් එන වාහන වලට ඉඩ දෙන්න එක. දකුණු අත පැත්තේ බිඳුවක් දෙන්න යන්න කන්ද හින්ද යන්නේ. බ්‍රේක් එක ගන්න. බ්‍රේක් එක දාලා හිමින් ගන්න. මෙතනින්ද ගන්න ඉස්සරහ වටරවුම වටේ කරකෝල ගන්න ඕනේ. ආ දෙපු දෙමිල්ල දැක්කද කරපු වැඩේ ඒක. බ්‍රේක් අඩු කරලා හිමින් ගන්න. අර අනිකත් ඔබට ඒක කරා දැක්කද වුන් කරන වැඩ? අර වන්. ඒ කියන්නේ මේ ඉවසන්න බෑ පොඩ්ඩක් විනාඩියක්. හිමීට ගන්න ඔයා. මැද්දෙන් බලන්න, අයින බලන්න, අයිනේ වදිනවද බලන්න පේමන්ට් එක. හිමීට ගන්න. ඔම ඇරෙන්න දෙන්න. අර රයිට් එකට යන්නේ. ඔව් වටපිට බලන්න. අර පැත්තෙනුත් ආයේ වාහන එනවද බලන්න. දුර බලලා ඈත බලලා කිලින් කරගන්න. ඉවසලා ඉන්න ඕම විනාඩියක්. ඔහොම යන්න දෙන්න. ඔය පැත්තෙන් ගන්න ඕනේ. වම අයිනෙන් ගන්න බෑ. මේ පැත්තෙන් වාහන එනවද? මැද්ද දිගේ ගන්න ඕන. පල්ලමක් ඉඳ බ්‍රේක් එකේ තියාගෙන යන්න. දැන් කණ්ණාඩියේ ඉදිරිය බලලා වමයි කණ්ණාඩිය අයින බලලා කවුරුත් නැත්තම් ටික ටික අයිනට ගන්න ලෙෆ්ට් එකට සිග්නල් දාන්න ඕනේ හරිනම්. සිග්නල් දාලා අයින බලලා ගන්න. ඕෆ් කරලා දුර බලලා ගන්න. ඕෆ් කරලා දුර බලලා ගන්න. මේ මැකිලා වගේ තියෙන බිම බයිසිකල් ලේන් එකක් ඈ. මේ බයිසිකල් ලේන් එක උඩ එහෙම පාක් කරන්න බෑ ටයිල් එකට. දැක්කද වාහන දෙක කරපු වැඩේ? ඉවසලා පිටිපස්සෙන් එන්න බැරිකමට දැම්ම ඕවර්ටේක් කළා ඊට පස්සේ දැන් ඔයා පුහුණු වෙන ළමයි කියලා ඒක හැප්පුණා නම් එහෙම අපි තමයි වැරදි වෙන්නේ.